Hi creative people කොහොමද මේ creative field එකේ ඉන්න කෙනෙක් විදිහට ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද අලුත් ideas original ideas හොයාගන්නේ කියන එක. ඉතින් ඒකට කෙටිම උත්තරේ තමයි මම ඒව හොරකම් කරනවා. පොඩ්ඩක් විතර confuse වුණා නේද? ඉන්න මම පැහැදිලි කරන්නම්. මම මේ කිව්වේ ඔස්ටින් ක්ලියෝන්ගේ Still Like an Artist කියන පොතේ තියෙන විදිහට හරි විදිහට හොරකම් කරන එක ගැන. මේ පොත ගැන තමයි මම ඔයාලට කිව්වේ. ක්‍රියේටිව් ෆීල්ඩ් එකේ වැඩ කරන අය විදිහට අපි හැමෝම දැනගන්න ඕන ලොකු රහසක් මේ පොතේ තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ පවතින කිසිම දෙයක් 100% අලුත් නෑ කියලා. ඉතින් මේ පොතේ තියෙන විදිහට මේ ලෝකේ තියෙන හැම නිර්මාණයක්ම කලින් තිබුණ නිර්මාණ එකතු වෙලා හැදිච්ච රීමික්ස් එකක්. ඉන්න මම ඒකත් ඔයාලට පැහැදිලි කරන්න. ඔස්ටින් ක්ලියෝන් මේ පොතේ කියන විදිහට වෙන්නේ මෙහෙමයි. අපි එක පුද්ගලයෙක්ගේ දෙයක් අරගෙන දෙයක් කරොත් එහෙම ඒක කොපි කිරීමක්. හැබැයි අපි පුද්ගලයන් දහස් ගානකගේ වැඩ අධ්‍යයනය කරලා මොකක් හරි දෙයක් කරොත් එහෙම ඒක නිර්මාණයක්. තවත් දෙයක් කියලා තියෙනවා. කොපි කරන්න නැතුව අනුකරණය කරන්න. ඒ කියන්නේ මම ඩිසයිනර් කෙනෙක්. ඉතින් ඩිසයිනර් කෙනෙක් විදිහට ගත්තොත් එහෙම අපි කැමති අපි ෆලෝ කරන ඩිසයිනර්ස්ලා ඉන්නේ. එයාලගේ දේවල් අනුකරණය කරන්න. ඒ අනුකරණය කරද්දී තමයි අපි දන්නේම නැතුව අපේම අපිටම අනන්නේ වෙච්ච යුනික් ස්ටයිල් එකක් ඉබේම හැදෙන්නේ. ඒ වගේම මට මේ පොත ගැන කතා කරද්දී දෙයක් මතක් වුණා. මේක මේ පොතට අදාළ දෙයක් නෙමෙයි. ඔයාලා දන්නවනේ පැබ්ලෝ පිකාසෝ. එයා කියලා තියෙනවා good artist copy great artist steal කියලා. ඉතින් මේ පොතේ තියෙන කතාවට සමානම දෙයක්ම තමයි ඒකත්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් ක්‍රියේටිව් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් නම් ක්‍රියේටිව් දේවල් කරන කෙනෙක් නම් ඔරිජිනල් දේවල් කරන්න ගිහිල්ලා මේ වෙලාවේ හිර වෙලා ඉන්න කෙනෙක් නම් මම කියනවට මේ පොතරම් පොඩ්ඩක් කියවලා බලන්න. ඔයාලට ලොකු උදව්වක් වෙනවා ෂුවර් මට. ඒ වගේම ඔයා දන්න තවත් මේ වගේ පොත් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මටත් අරන් කියවන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ටිප්ස් දැනගන්න ඕන නම් මේ වගේ ඩිසයින් ෆීල්ඩ් එකට ක්‍රියේටිව් ෆීල්ඩ් එකට අදාළ දේවල් දැනගන්න ඕන නම් මම ෆලෝ කරලා දාලා තියාගන්න.